කොන්චිවා ඔකට දෙක්කෙන් ජපානිස් YouTube channel එකත් එක්ක ජපානයේ දැන් ලංකාවට යද්දි ලාභම් ෆ්ලයිට් එක මොකක්ද? රයිට් ඇත්තටම ලාභම් ෆ්ලයිට් එක තමයි චයිනා ඊස්ටර්න් ෆ්ලයිට් එක. මම හිතනවා අනිත් ෆ්ලයිට්ස් එක්ක සාපේක්ෂව බැලුවොත් චයිනා ඊස්ටර්න් ෆ්ලයිට් එක ගොඩක් අඩුයි. ඒත් එක්ක මොකාලට ගොඩක් බර ලංකාවට අරන් යනකොට ගොඩක් බඩු අරන් යන්න ගොඩක් බර දෙන ෆ්ලයිට් එකක් තමයි චයිනා ඊස්ටර්න් කියලා කියන්නේ. ගොඩක් අය චයිනා ඊස්ටර්න් එක බුක් කරන්න බය කොහොමද චයිනා වල ට්‍රාන්සිට් වෙන්නේ කියලා. මොකද චයිනා වල ට්‍රාන්සිට් එක ටිකක් අමාරුයි. ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. ඒකින්ද අපිට කරගන්න පුළුවන් වෙයි තනියෙන් ගිහිල්ලා කියලා ගොඩක් අයගේ අත්හිතේ බයක් තියෙනවා. ඒකින්ද මේ බය නැති වෙන්න තමයි මම අද ඔයාලට වීඩියෝක් කරන්න කියලා හිතුවේ. රයිට් මම කලිනුත් වීඩියෝ එකක් කරා ලංකාවේ ඉඳන් යනකොට කොහොමද චයිනා වල ට්‍රාන්සිට් වෙන්නේ කියලා. ඒ වගේම තමයි ජපානයේ දැන් ලංකාවට යද්දි කොහොමද චයිනා වල ට්‍රාන්සිට් වෙලා ලංකාවට කොළඹ වලට යන හරි ෆ්ලයිට් එක හොයාගන්න කියලා. රයිට් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවරනකම් බලන්න. මොහොත ප්‍රශ්න නම් මැද හරියින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට ඔන්ලයින් සපෝට් එකක් දෙන්නම්. අපි ගිහලා බලමු එහෙනම් ජපානයේ දැන් ලංකාවට යද්දි කොහොමද චයිනා වල ට්‍රාන්සිට් වෙන්නේ කියලා. රයිට් එයාපෝටින් වලට මේකක් දෙනවා. මේක ඔයාලගේ බෑග් වල තමයි ඔයාලා අලව ගන්න ඕනේ. මේක කටි අලවලා දෙනවා ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩිපාචර් ෆෝම් එක රවල් ෆෝම් එකක් තියෙනවා. මේක ෆිල් කරන්න ඕනේ. ෆිල් කරාන් පස්සේ ඔයාලා ෆ්ලයිට් එක නැගලා යන්න තමයි ඔයාලට තියෙන්නේ. මම ඔයාලට දැන් පේනවා නම් චයිනා වලින් බැස්සම දැන් ඔයාලා ෆ්ලයිට් එකෙන් බහැලා මෙන්න මේ විදිහට තමයි ඇවිදන් යන්න තියෙන්නේ. හැමොත් එක්කම යන්න පිටිපස්සෙන් යාලගේ ඔයාලට පුළුවන් යාලත් එක්කම ඇවිදගෙන යන්න මෙන්න මේ විදිහට. ඔයාලා ගියාම ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙහෙම තැනක් ඉන්ටර්නැෂනල් ඇන්ඩ් හොංකොං මැකව් තායිවාන් අරයිවල්ස් කියලා. රයිට් මේ දුරෙන් තමයි ඔයාලා ඇතුළට යන්න ඕනේ. ඔයාලා මේ දුරෙන් ඇතුළට ගිහිල්ලා ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙනවා. හැමෝම යන්නේ මේ පැත්තට. ඒකින්ද ඔයාලටත් පුළුවන් ඒ කට්ටියත් එක්කම ඇවිදගෙන යන්න. මෙන්න මේ විදියට අර ඇවිදින එක පොඩ්ඩක් ඉක්මන් කරන්න. මේ විදියට යන පාත්වේස් දාලා තියෙනවා ඔයාලට. ඔයාලට පුළුවන් මේවයි යන්න. ඔයාලා මෙන්න මේ විදියට යනකොට ඔයාලට පේනවා දකුණු පැත්තේ මම පෙන්නලා තියෙනවා මෙහෙම අරයිවල්ස් කියලා ගහලා තියෙනවා කහ පාටින්. එතනට නිකන් දිගටම යන්න. දිගටම මෙන්න මේ වගේ තැනකට ඔයාලා එනවා. අරයිවල්ස් කියලා හැරිලා පහළට යන්න කියලා පෙන්න තැනක්. මෙතනට නිකන් ආවා කියන්නේ ඔයාලා දැන් ගොඩක් දුර ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා ආවන් පස්සේ මෙන්න මේ විදියට එතනින් ගිහිල්ලා පහළට බහින්න තියෙන්නේ. මෙයාලා මේ වගේ එස්කලේටර්ස් දාලා තියෙනවා පහළට බහින්න. ඔයාලට පුළුවන් පහළට බහින්න. බහැලා ඔයාලා පහළට ආවන් පස්සේ මෙන්න මේ විදියට තැනකට තමයි ඔයාලා එන්නේ. රයිට් මෙතන එක්කෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් අරයිවල්ස් කියලා දානවා. ට්‍රාන්ස්ෆර් සර්විසස් කියලා ඔයාලගේ මේක බලලා ඔයාලට පුළුවන් ගේට් එක හොයාගන්න. බෝඩින් පාස් එකකින් ගේට් එක හොයාගත්තාන් පස්සේ ආපහු මෙන්න මෙතනට ඇවිදගෙන එන්න ඕනේ ඔයාලා. මෙතන පාස්පෝර්ට් එක ස්කෑන් කරලා බෝඩින් පාස් එක ස්කෑන් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. එතන ඔයාලා ස්කෑන් කරන්න බෑ. එතන කට්ටිය ඉන්නවා. ඒක කට්ටිය ඔයාලා කියලා දෙනවා. එතනින් ඇවිදගෙන කෙලින්ම ඉස්සරහට එන්න. මෙහෙම ඉස්සරහට එනකොට ඔයාලට එහෙම තියෙනවා ඊළඟට සිකියුරිටි චෙක් එක කරන්න. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකේ චෙක් එක. මෙතනින් මෙන්න මේ විදිහට එන්ට්‍රන්ස් එක තියෙනවා. ඔයාලට තියෙන මෙතනින් ඇතුළට යන්න. මෙන්න මෙතනින් ගියාන් පස්සේ මෙන්න මේ වගේ දොරවල් තියෙනවා. ගේට්ස් වලින් ඕපන් කරලා තියෙන ගේට් එකකින් ඇතුළට යන්න. මෙතන කැමරා යූස් කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද මම ඒතරම් පෙන්නන්නේ නැහැ. ක්ලියරන්ස් එක වුණාන් පස්සේ ඔයාලගේ බෑග් ඔක්කොම චෙක් කරලා එළියට ආවන් පස්සේ ඔයාලගේ හෑන්ඩ් ලගේජ් එක චෙක් කරලා එළියට ආවන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා G101 ඉඳන් 552ට මේ පැත්තට යන්න කියලා තියෙනවා. රයිට් මෙහෙම වෙන්න මේ විදිහට පේන්නනවා. ඒ පැත්තට තමයි ඔයාලා යන්න ඕනේ. ඉස්සර දැක්ක වගේම G137 තමයි මගේ ෆ්ලයිට් එක තිබ්බේ. ඔයාලගේ බෝඩින් පාස් එකට අදාළ ගේට් එකේ තමයි ඔයාලගේ ෆ්ලයිට් එක තියෙන්නේ. ඒකින්ද මොහොම වුණත් මෙන්න මේ ඔක්කොම ගේට්ස් ටික මේ පැත්තේ තමයි තියෙන්නේ. ඒකින්ද ඒ ක්‍රමයටම මෙන්න මේ විදිහට ඇවිදගෙන යන්න. රයිට් මෙන්න මෙහෙම ඇවිදන් එනකොට ඔයාලට පේනවා මෙන්න මෙතන G101 කියන 149 551 552 කියන ඒවා ටර්මිනල් 1 එකේ නෙමෙයි ටර්මිනල් 2 එකේ තියෙන්නේ. ටර්මිනල් 1 එකේ තියෙන ගේට්ස් නම් එහා පැත්තේ කොළ පාටින් ගහලා තිබ්බ ගේට්ස් එක තමයි තියෙන්නේ. රයිට් දැන් G101 ඉඳන් G552 වෙනකන් උඩට යන්න කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට තියෙන උඩට යන්න. උඩට ආවන් පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් එහෙම තියෙනවා. එතන ගේට් වල නම්බර්ස් ඔක්කොම උඩ ගහලා තියෙනවා. ඔයාලට ඔයාලගේ යන ෆ්ලයිට් එක හොයාගන්න ලේසිම විදිය තමයි මෙන්න මේ ස්ක්‍රීන් එක බැලුවා නම් මේ ස්ක්‍රීන් එකේ ලංකාවට යන ෆ්ලයිට් එක කියන්නේ කොළඹ වලට යන ෆ්ලයිට් එක මොන ගේට් එකේද තියෙන්නේ කියලා අනිවාර්යෙන් මෙතන පෙන්නලා තියෙනවා. සාමාන්‍ය ටර්මිනල් 2 එකෙන් තමයි ඔයාලා යන්න ඕනේ. MU 231 කියන ෆ්ලයිට් එක තමයි 1:55ට යන්නේ කොළඹ වලට. ඔයාලට දාලා තියෙනවා G137 තියෙන ගේට් එකේ තමයි මේක තියෙන්නේ. ඒතර ඔයාලට තියෙන G137 කියන ගේට් එකට ගිහිල්ලා එතනින් බෝඩින් වෙන්න. රයිට් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ආවා කියලා කොහොමද චයිනා වලින් ට්‍රාන්සිට් කරලා කොළඹ ෆ්ලයිට් එක අල්ලගන්නේ කියලා.
ඇතරම චයිනල ට්‍රන්සිට් එක පොඩි වෙලාවත් තියන්නේ ඔයාලා එන එයාපෝට් එකත් එක්ක කොහොම ආවත් ඕසාකා එයාපෝට් එකෙන් වෙන්න පුළුවන් ටෝකියෝ වෙන්න පුළුවන් ෆුකුෝකා වෙන්න පුළුවන් කොහොම ආවත් අනිවාර්යෙන් චයිනා වල බහැලා ට්‍රන්සිට් වෙලා ඔයාලා ඔක්කොම එක ෆ්ලයිට් එක තමයි යන්නේ ඒකින්ද තවත් ලංකාවේ ගොඩක් අය ඔයාලට හම්බ වෙන්න ඉඩ තියෙනවා ඒත් කට්ටිය යන වෙලාවල් වෙනස් වෙනවා නම් සමහරට අපි හිතමු කවුරුත් යන්නේ නැති කාලෙක ඔයාලා යනවා නම් ඔයාලට තනියෙන් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් කිසිම බයක් නැතුව චයිනා වල ට්‍රන්සිට් වෙන්න පුළුවන් හැම එයාපෝට් එකම චයිනා වල Wi-Fi තියෙනවා අපි කලින් වීඩියෝ මම දාලා තියෙනවා කොහොමද චයිනා වල Wi-Fi කනෙක්ට් වෙන්නේ කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න ඒතකොට ඔය කට්ටියට පුළුවන් Wi-Fi කනෙක්ට් කරලා මොහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදර කාට හරි කතා කරගෙන මේ ට්‍රන්සිට් එක කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න right අද වීඩියෝ එකෙන් එච්චරයි ඔයාලට මොහරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම් ජපාන් විස්තර Facebook page එක තියෙනවා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න මම ඔයාලට සපෝට් එකක් දෙන්නම් right යන්න කලින් කියන්න කැමති අතරම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක තියෙනවා අනිවාර්යෙන් click කරගෙන යන්න වීඩියෝ එක හොඳයි කියලා නම් අනිවාර්යෙන් share කරන්න එතකොට තවත් අයට දැනගන්න පුළුවන් වෙන්න right අපි ඊළඟ වීඩියෝ එකක හම්බෙමු සයනාරා